අපි කොයිතරම් අපේ ඉදිරිය ගැන හිතනවද? ඉදිරි පැවැත්ම සාර්ථක කරගන්න, ඉදිරි පැවැත්ම සතුට පිරුණු එකක් බවට පරිවර්තනය කරගන්න අපි කොයිතරම් දවස මුළුල්ලේ වෙහෙසෙනවද? මේක ඊටාම වටින කාරණාවක්. මේ අතර පිරිසක් ඉන්නවා ඊටාම ශීඝ්‍රගාමී විදිහට Tamanගේ ඉදිරිය සාර්ථක කරගන්නවා. තවත් පිරිසක් සෙමෙන් තමයි Tamanගේ ඉදිරිය කරා යන ගමන සිදු වෙන්නේ. ඔබ කිසිසේත් කනස්සල්ලටපත් වෙන්න, දුකටපත් වෙන්න එපා. ඔබ සෙමෙන් ඉදිරියට යනවා කියලා. ඔබ පසුතැවිලි වෙනවා නම් පසුතැවිලි වෙන්න වෙන්නේ ඔබ මේ ඉදිරියට යන ගමන අතරමඟ නතර කරන්න වුණොත් ඒ ගමන. ඒ නිසා අතරමඟ නතර නොකර බාධක අභියෝග මේ සියලු දේවල් ජය අරගෙන සෙමෙන් හෝ ඔබේ ඉදිරි ගමන යන්න. පස්සේ දවසක ආපහු හැරිලා බලද්දී ඔබ හිතයි ඔබ කොයිතරම් බාධක මැදින් සාර්ථක සතුටු පිරුණු ගමනාන්තයක් වෙත ඇවිල්ලා ඉන්නවද කියලා. ඒ නිසා ශීඝ්‍රගාමීව ඉදිරි ගමන යන අය දිහා බලලා පසුතැවිලි නොවි සෙමෙන් හෝ අද පටන් මේ මොහොත පටන් ඔබේ ඉදිරි ගමන යන්න ඔබ උත්සාහ කරන්න.